මේක පළවෙනි වතාවට වුණා නම් අපිට යාට අවවාද කරලා ගෙදර යවන්න තිබුණා. මහේෂ් මහත්තයා මේ හිතන්න මේක වෙනි වතාවද කියලා. මිනිස්සු අපට දොස් කියනවා. මේවට කිසිම ඇක්ෂන් එකක් ගන්න නැහැ කියලා. මෙයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ඉන්ස්පෙක්ටර්. මෙයා ලෙඩෙක්. ඒ වගේ කෙනෙක් රිමාන්ඩ් කරලා තියෙන එක පව් නේද? එහෙමනම් අපිට පිළිගත් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරන්න. එයා රෝගියෙක් කියලා. එච්චරයි. මේ විදියට ගියොත් නම් මට සිද්ධ වෙන්නේ මල්ලිව පිස්සන් කොටුවේ නතර කරන්න තමයි. මගේ ගිටාර එකත් ගෙනත් දෙන්න. මොකද්ද? එයාගේ ගිටාර එකත් ගෙනත් දෙන්නලු. ගිටාර එක විතරක් නෙමෙයි. ගෑනුන්ගේ අඬවැය මල්ලකුත් ගෙනත් දෙන්නම්කෝ. ලිංගික ආශාවන් කියන්නේ සාමාන්‍ය මනුස්ස හැඟීමක් නේ. වඩි වෙන්න. ඒත් කලාතුරකින් ඒවා අසාමාන්‍ය විදිහට පිළිටනවා. මේක මේ ලැජ්ජ වෙන්න ඕන දෙයක්වත්, බය වෙන්න ඕන දෙයක්වත් නෙමෙයි. මොකද ලැජ්ජ වෙන්න ඕනේ නැත්තේ ડોක්ටර්? පොලිසි ගානේ උසාවි ගානේ රස්තිය අද වෙන්නේ අපිනේ. මානසික රෝගී තත්ත්වයක් තියෙන කෙනෙකුට ඒ රෝගී තත්ත්වයට අනුව නීති උනත් බලපාන වෙනස් විදියකට. සමහර වෙලාවට කසාදයක් බැන්දොත් සනීප වෙන්නත් පුළුවන්. කසාදයක්? ඔව්. ඒක නම් නැති ප්‍රශ්න ඇති කර ගැනීමක් ડોක්ටර්. ඒ මොකද? නෑ මං කියන්නේ මේ වගේ මිනිස්සෙක් ડોක්ටර්. ඒක ගැන අපි බලන්නම් ડોක්ටර්. අවශ්‍ය වෙන්නේ මැරේජ්